මෙතෙක් ලෝකයේ නාවික යුද ඉතිහාසයේ රුසියානු කිරෝ ක්ලාස් බැටල් ක්‍රූසර්ස් වලට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. සීතල යුද්ධයේ අඳුරුම කාලයේදී ඉදිවෙච්ච මේ න්‍යෂ්ටික බලෙන් ක්‍රියා කරන දැවැන්තයන් ඉදි වුණේ විශේෂ මෙහෙයුමකටයි. ඒ ගුවන්යානා ප්‍රවාහන නෞකා ගිල්වා දැමීමට. ඒ වගේම අවශ්‍ය ඕනෑම වෙලාවක නේටෝ නාවික බලගණයක් වුණත් සුණු විසුණු කර දැමීමේ හැකියාවක් මේ නෞකාවට තියෙනවා. ඉතින් මේ කිරෝ ක්ලාස් එකට අයත්ව නිෂ්පාදනය කරපු නෞකා 4න් දැනට ඉතිරි වෙලා තියෙන නෞකා 2ක් විතරයි. ඒ අතරිනුත් අඩ්මිරාල් නකිමෝව් කියන නෞකාව දශක 3කට ආසන්න නව්‍යකරණය කිරීමකින් අනතුරුව මේ වෙනකොට නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇයි මේ නෞකාව මේ තරම් භයානක? රුසියාව මේ තරම් සම්බාධක මධ්‍යයේ වුණත් මේ පැරණි නෞකාවට ආයෝජනය කරන්නේ ඇයි? ඒ වගේම මේ නෞකාව සේවයට එක්වීමෙන් නේටෝ සාගර ආධිපත්‍යයට සිදුවන්නේ මොකක්ද? අපි අද වීඩියෝවෙන් මේ ගැන සොයා බලමු. අඩ්මිරාල් නකිමෝව් නෞකාවේ වැඩි දියුණු කිරීම දශක 3ක් පුරාවට ඇදෙන්න ප්‍රධානම හේතුව තමයි රුසියාවට වරින් වර එල්ල වෙච්ච සම්බාධක. මේ සම්බාධක නිසා මේ නෞකාවට අත්‍යවශ්‍ය ඉලෙක්ට්‍රොනික් සිස්ටම්ස් සහ ගයිඩන්ස් සිස්ටම්ස් ලබා ගන්න රුසියාවට අපහසු වුණා. ඒ වගේම අරමුදල් හිඟකම, තාක්ෂණික ප්‍රමාද වීම වගේම මේ ටොන් 28000ක් වෙන මේ න්‍යෂ්ටික දැවැන්තයා වැඩි දියුණු කිරීමේදී ඇතිවන සංකීර්ණත්වය මේ වැඩි දියුණු කිරීම මේ තරම් කාලයක් ප්‍රමාද වෙන්න හේතු වුණා. මෙහිදී සම්පූර්ණ න්‍යෂ්ටික ප්‍රතික්‍රියක පද්ධතියම ගලවලා අලුතෙන්ම නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම යල් පැන ගිය රේඩාර් පද්ධති සහ මිසයිල් බැටරි ඉවත් කරලා නවතම ෆයර් කන්ට්‍රෝල් නෙට්වර්ක් එකක් මේ නෞකාවට සවි කරලා තියෙනවා. මේ ව්‍යාපෘතියේ අධික වියදම සහ ප්‍රමාද වීම හේතුවෙන් මේක නිරන්තර රුසියානු සමාජයේ චෝදනාවලට ලක් වුණා. නමුත් රුසියානු රජය මේ නෞකාව අතහැර දාන්න කැමති වුණේ නැහැ. මොකද ඒ තරම්ම උපාය මාර්ගික වැදගත්කමක් මේ නෞකාවට තියෙනවා. මේ බාධා මැද්දේ වැඩි දියුණු වෙන මේ නෞකාව පිටත පෙනුමින් පැරණි නෞකාවම වුණත් අභ්‍යන්තරයෙන් විශාල ලෙස වැඩි දියුණු වෙලා තියෙනවා. පැරණි 20P700 ග්‍රැනයිට් මිසයිල් කැනිස්ටර්ස් ඉවත් කරලා vertical launch cells 176ක් මේ නෞකාවේ ඩෙක් එක පුරා සවි කරලා තියෙනවා. මේ සෑම සෙල් එකකටම නවීන රුසියානු මිසයිල එල්ල කිරීමේ හැකියාව තියෙනවා. ඒ අතරට කැලිබර් ක්‍රූස් මිසයිල දිගුදුර ප්‍රහාර සඳහාත් සුපර්සොනික් ඇන්ටිෂිප් ඇටැක් සඳහා ඔනික්ස් මිසයිලත් නේටෝ ගුවන් ආරක්ෂක පද්ධති මගහරින්න පුළුවන් සර්කෝන් මිසයිලත් ඇතුළත්. ඉතින් දැන් මේ නෞකාව ගුවන්යානා ප්‍රවාහන නෞකා විනාශ කරන්නෙකුට එහා ගිය මල්ටි රෝල් පවර් හවුස් එකක් විදියට නම් කරන්න පුළුවන්. නවීන ගුවන් ආරක්ෂණ පද්ධති, වැඩි දියුණු කළ සෙන්සර් පද්ධති සහ ඇන්ටි සබ්මරීන් සිස්ටම්ස් මගින් අඩ්මිරාල් නකිමෝව් නෞකාවට රුසියානු නාවික බලගණයක් වුණත් මෙහෙයවීමේ හැකියාව තියෙනවා. නේටෝවට නෞකා කොතරම් තිබුණත් රුසියාවට මෙවැනි නෞකා මගින් මුහුදු ආධිපත්‍ය පවත්වා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ කිරෝ ක්ලාස් බැටල් ක්‍රූසර් පන්තියේ පැරණි නෞකා ගත්තම මේක නම් කරේ ප්‍රොජෙක්ට් 1144 ඕලාන්, එහෙම නැත්නම් සී ඊගල් කියලා. මීටර් 252ක් දිග මේ නෞකාවේ ඩිස්ප්ලේස්මන්ට් එක ටොන් 28000ක් වෙනවා. මේ නෞකාව ලෝකය මින් පෙර දැක නැති විශේෂ නෞකාවක් කිව්වොත් නිවැරදියි. නියුක්ලියර් රියැක්ටර්ස් දෙකකින් බලගැන්වෙන මේ නෞකාව නොට් 32ක වේගයෙන් ගමන් කරන්න පුළුවන් විශේෂ නෞකාවක්. න්‍යෂ්ටික බලයෙන් බලගැන්වෙන නිසා ඕනෑම කාලයක් මුහුදේ රැඳී සිටීමටත් හැකියාව තියෙනවා. කිලෝමීටර් 550ක පරාසයක් සහිත 20P700 ග්‍රැනයිට් මිසයිල පද්ධතියක් මේ නෞකා සතුයි. මේ මිසයිල කිලෝග්‍රෑම් 750ක න්‍යෂ්ටික පේලෝඩ් එකක් ගෙනයා හැකි හයි එක්ස්ප්ලෝසිව් මිසයිල. මේ එක් ප්‍රහාරයකින් ගුවන්යානා ප්‍රවාහන නෞකාවකට බරපතල හානි සිදු කරන්න පුළුවන්. ඉතින් මේ පැරණි නෞකාවත් වැඩි දියුණු කළ නෞකාවත් අතර වෙනස ගත්තම නෞකාවේ හල් එක නියුක්ලියර් ප්‍රොපල්ෂන් එක සහ 700කින් යුත් කාර්ය මණ්ඩලය විනාශ වෙලා නැහැ. නමුත් නෞකාවේ අභ්‍යන්තර පද්ධති සියල්ලක්ම වගේ වෙනස් වෙලා තියෙනවා.
කිරෝ ක්ලාස් පැරණි නෞකාවල විශාල මිසයිල ලෝංචර් ටියුබ් 20ක් තිබුණා. නමුත් මේ නවීන වැඩිදියුණු කිරීම් වලින් අනතුරුව ඒ වෙනුවට vertical launch cells 176ක් තමයි සවි වෙලා තියෙන්නේ. මේ cells 176 මෙහෙයුමේ ස්වභාවය අනුව භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම පැරණි නෞකාවල තිබුණ S300F ගුවන් ආරක්ෂණ පද්ධති නව සෙන්සර් සහ ඉලෙක්ට්‍රොනික වෝෆෙයාර් සිස්ටම්ස් සමග වැඩිදියුණු කරලා තියෙනවා. මෙමගින් මේ නෞකාවට NATO ස්ටෙල්ත් ප්‍රහාරක යානා, සබ්මරීන් සහ ක්‍රූස් මිසයිල් වලට මුහුණ දීමේ හැකියාව ලැබිලා තිබෙනවා. මේ නෞකාවේ ඇන්ටි සබ්මරීන් වෝෆෙයාර් හැකියාව වැඩිදියුණු කරන්න පැකට් NK ටෝපිඩෝ ඔට්වෙට් මිසයිල් සිස්ටම්ස් යොදාගෙන තියෙනවා. ඉතින් තවදුරටත් මේ නෞකාව එයාක්‍රාෆ්ට් කැරියර් කිලර් නෞකාවක් විදියට හඳුන්වන්න බැහැ. මොකද මේ නෞකාවට මේ වන විට පුළුල් පරාසයක මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ නෞකාවේ තියෙන දුර්වලතා ගැන කතා කරනකොට මේ නෞකාව ටොන් 28000ක ඩිස්ප්ලේස්මන්ට් එකක් තියෙන මීටර 225ක් දිග විශාල නෞකාවක්. මේ නෞකාව විශාලත්වයෙන් දෙවනි වෙන්නේ එයාක්‍රාෆ්ට් කැරියර් එකකට හෝ ඇම්ෆීබියස් ඇසෝල්ට් ෂිප් වලට පමණයි. ඉතින් අද වන විට සිදුවන කුඩා ඩ්‍රෝන ප්‍රහාරවලට මේ නෞකාව හොඳ ඉලක්කයක්. ඒ වගේම තමයි මෙතරම් විශාල නෞකාවක් සහ කාර්ය මණ්ඩලයක් නඩත්තු කරන එක පහසු කාර්යයක් නෙවෙයි. කොහොම වුණත් අඩ්මිරාල් නකිමව් නෞකාව නැවතත් සේවයට එක් කරන එක නේටෝවට සිතන්න යමක් ඉතිරි කරලා තියෙනවා. ඉතින් මේ නෞකාව පිළිබඳව ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ නරඹන්න අපගේ channel එක අදම subscribe කරලා තියාගන්න.